හෙලෝ ගයිස් ඔන්න ඉතින් ආයි මුකුවන් කියලා පිළිගන්නවා මගේ රස පිණු ෆුඩ් ෂෝ එකට. ඔන්න ඉතින් ඔයාලට අද වෙනත් තියෙන්නේ සුප්‍රීම වාසියක් මේක චීස් පැස්ටා එකක්. මේක රුපියල් 600යි මේ චීස් පැස්ටා එක චිකන්. ඉතින් මේක ගත්තේ කිල්ට් එකේ. ඔයාලා දන්නවා මාරමණ්ඩි කිල්ට් එකේ ඉතින් පුස්සි දිහා වැදලාම තියෙන්නේ. ඉතින් මේක පට්ටම සෝදාක් යනවා. ඒ වගේම මේකට මේක දීලා චිලි බේස් පැකට් එකකුයි සෝස් පැකට් එකකුයි. මේක මේ අවයි ගයිස් කිලි බේස් එකකට එන පොඩ්ඩයි තියෙන ඔර වෙන දින් ඒක සෑහෙන්න මදි මටත් මදි ඒක ඕනෙක් කෙනෙක්ට මදි ඉතින් ඒක පොඩ්ඩක් වැඩියෙන් දුන්නා නම් හොඳයි අනිත් ඒක සෝස් පැකට් එක තමයි ඉන්නේ ඉතින් සුවදුත් වෙනවා ඉතින් රුපියල් 600ට අපි බලමු මේකේ බර කොහොමද කියලා අපි හිතන් දැන් මේකේ බර මෙනනිමු කොහොමද කියලා හරි ගයිස් ඉතින් අපි දැන් මේකේ බර මනිමු සාමාන්‍යයෙන් දීප්පා ඉතින් පේනදි ගයිස් හරියටම ග්‍රෑම් 900ක් තියෙනවා. ඉතින් රුපියල් 600ට ග්‍රෑම් 900යි. අපි බලමු ඉතින් 600 වුණාට කොහොමද රහ ඇතුළේ චිකන් එහෙම තියනවද කියලා උදේට ඉතින් අපි මේක දැන් දිගහැරලා කාලා බලමු කොහොමද රහ කියලා. හරි ගයිස් ඉතින් දැන් මේක අපි බලමු. කොලේ අයින් කරලා මෙහෙම තමයි ගයිස් තියෙන්නේ චීස් පැස්ටා එක මස් නම් දාලා තින්නේ කෙඩි කෙඩි වගේ කපලා දාලා තින්නේ ගයිස් පේන ඇති ඉතින් මේක තමයි පැස්ටා එක චීස් නම් දාලා චීස්ද කීද මන්ද ගයිස් අපි බලමු කාලා කොහොමද කියලා ඉතින් එනම් මේක කාලා බලමු කොහොමද රහ කියලා හරි ඉතින් ගයිස් අපි දැන් මේක දිගට තියෙන්නේ කාලා බලමු ඉතින් යාලා එළවලු නම් ගයිස් පොඩ්ඩයි දාලා තින්නේ එහෙන් උඩින් පොඩ්ඩක් දාලා වගේ ලීස් එහෙම කැරට් එහෙම පොඩ්ඩයි දාලා තින්නේ ඉතින් චිකන් කෑලි නම් අර සුපුරුදු පරිදි ලියලා වගේ දාලා තියෙන පේන හැටි ඉතින් අපි දැන් මේ කාලා බලමු මුලින්ම කොහොමද රහ කියලා පැස්ටා ගයිස් අර පැස්ටා එකේ හැඩයට මේ වගේ හැඩයක් තමයි පැස්ටා එකේ හැඩය. කවුරු එහෙනම්? ගයිස් රුපියල් 500 නම් ඒක අවුලන්නේ සුපිරි. ඒ වගේම මේ ඔබ චීස් වලට වඩා ගයිස් කිරි ෆ්‍රෙෂ් මිල්ක් රහක් තමයි ඉන්නේ වැඩියෙන්ම. මාල් මික්ස් එකක් දාලා දිනවා මේ 600කට අවුලන්නේ නැහැ guys. අපි දැන් මේ ඉතුරු කමු. ටික. මේ කිරි බේස් ටිකක් දාගෙන බලමු. හරි guys ඉතින් අපි කමන් කිරි බේස් ටික දාගත්තොත් ඔයාලට අර පෝෂන් එකේ කිරි බේස් ටිකේ පේන නැති යම් මේ වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉතින්. මට නම් උමා ගයිස් මේක මදි වල ගන්නවා චිලි පේස්ට් ඉතින් අපි අනාගෙන බලමු චිලි පේස්ට් පොඩ්ඩක් කාලා බලමු ඕගොල්ලෝ ගයිස් අනාගෙන සෝස් එක කපා ගත්තා මේ ගයිස් කිරි බේටි පොඩ්ඩක් වුණාට ඒක මේක අනාගත්තම වල වෙනම රහක් වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් දාලා දෙනවනේ ගයිස්. මම හිතන්නේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඇත්තේ. මම දැක්කේ නෑ ගද්දි. අවුලන්නේ ඒකයි. සෝස් එක නම් යනවද දන්නේ අපි ඉතින් ටිකක් දාලා බලමු ටොමැටෝ සෝස් එක
ඒ සෝස් ටික උදාගත්තා. නිකන් මරුවයි. ඔය කිරි බෙන් එක තමයි උපේලාගෙන යන්නේ. වැඩි මාස් කෙලියරි වගේ දාලා තිබ්බද guys මේ හැම කටකටම වගේ මාස් හම්බෙනවා. ඉතින් guys මේ close up look එක දාන්න වීඩියෝ එක මැදින් ඔය එකත් බලන්න. guys මේ guys ඉතින් මේ කැමරාවේ මේ කැම එකට බ්ලයින්ඩ්නස් අඩු කරලා ළමා දින්නේ නැත්තම් මම මෙච්චර කරුනේ මම ඔයාලා දන්නවා මම පට්ට සුදු කොල්ලේ. ඉතින් මේ කැමරාවේ පොඩ්ඩක් බ්ලයින්ඩ්නස් එක අඩු කරලා මේ පැස්ට් එක වේන්න හින්දා චීස් වලට වඩා මේ ෆ්‍රෙෂ් මිල්ක් තමයි දාලා තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් එකක් තමයි උඩම් වෙන්නේ. තක්කාලි දාලා තියෙනවා. guys the portion එකක් තියෙනවා. පැස්ට් එකෙන් guys විතර බල නැහැනේ. ඒක අර ගේම් නෝට් එකක් වගේ බලක් ආවේ.
බයිගස් ටිකක් දෙවිලයි චිලි පේස්ට් එක නාගත්තේ ඉඳ නැත්තම් චිලි පේස්ට් එක නතුන දෙවිල නැහැ. හරි guys ඉතින් බලන්න බෑනේ ඇති අක්කුම කන්න බෑ ඉතින් තයි උඩ තියාගන්න guys ඉතින් මේ වගේ කාලා අනිවාර්යෙන් මුත්‍රාය බොන්න මම කලින් වීඩියෝ එකේ කියලා දිනා මම ඉන්නෝසල දැන් ලිපේ තියෙන්නේ ඉතින් ඒ වගේම ඔයාලා තවත් මේ වගේ දන්න බජට් කෑම රෙස්ටුරන්ට් තියෙන දෙන්න දන්නවා නම් අනිවාර්යෙන් මෙයාට කමෙන්ට් එකක් දෙන්න ඒ වගේම අනිවාර්යෙන්ම ලයික් කරන්න අනිවාර්යෙන්ම subscribe button එකයි හැබැයි notification එක button එක click කරන්න. ඉතින් ඒ වගේම guys අදුම දැන් subscribers ලා මගේ 500ක් වගේ ඉන්නවා ආසන්නව 1500කට ආසන්න. ඉතින් අඩුම ගානේ guys subscribers ලා 10000ක්වත් ගහගන්න help එකක් දෙන්න. ඉතින් ඒකින් අනිවාර්යෙන්ම subscribe button එකයි ඊට හැබැයි දින bell icon එක click කරන්න. ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් අදටකින් එන්න. එහෙනම් සතුටින් ඉන්න. Bye.